2025 දෙසැම්බර් 17 වෙද්දී ඕපන් වුණ වෙල් ට්‍රස් සිකියුරිටීස් ලිමිටඩ් IPO එක ඕවර් සබ්ස්ක්‍රයිබ් වීමත් එක්ක ඔයාලට තියෙන ප්‍රශ්න ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. මුලින්ම මම ආරම්භයක් විදියට IPO එකේ ඕවර්විව් එක ගැන කෙටියෙන් කතා කරන්නම්. මේ IPO එක ගැන විස්තරාත්මක බලා ගන්න ඕන නම් මේ දකුණු පැත්තේ උඩින් එන ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට ඒක බලන්න පුළුවන්. ඊට අමතරව මම ඒ කරලා තියෙන වීඩියෝ දෙකේ ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාලා තියන්නම්. මේ ඔෆර් එකේ සයිස් එක වෙන්නේ රුපියල් මිලියන 500.8ක්. කොටසක මිල රුපියල් 7කට සහ ඔෆර් කරලා තිබ්බ ෂෙයාර්ස් ප්‍රමාණය වුණේ මිලියන 71.5ක්. ඕපනින් ඩේට් එක විදියට තිබ්බේ දෙසැම්බර් 17 සහ ක්ලෝසින් ඩේට් එක දීලා තිබ්බේ ජනවාරි 7 2026 ජනවාරි 7. ඒ වුණාට කලින් වීඩියෝ දෙකේම අපි කතා කරපු විදියට මේ IPO එකත් ඕපන් වෙලා විනාඩි කිහිපයක් තුල ඕවර් සබ්ස්ක්‍රයිබ් වීම නිසා ක්ලෝස් වීම සිදු වුණා. එතකොට මේ විදියට තමයි ඕවර් සබ්ස්ක්‍රයිබ් වෙච්ච අනවුස්මන්ට් එක යාලා දීලා තියෙන්නේ WTS කම්පැනි එකේ වෙබ්සයිට් එකේ. දැන් ඇප්ලයි කරපු කෙනෙක් විදියට ඔයාට මොකද වෙන්නේ? ඔයාලට දැන් විවිධ ප්‍රශ්න ඇති. ඇප්ලයි කරපු ෂෙයාර්ස් ප්‍රමාණය ඒ විදියටම ලැබෙයිද? IPO එක ඕවර් සබ්ස්ක්‍රයිබ් වෙලා ක්ලෝස් වෙන්න ඉස්සෙල්ලා ඔයා ඇප්ලයි කරත් ඇප්ලයි කරපු පිළිවෙලේ ඔයා අවසාන හරියේ ඉන්න හින්දා කොටස් හම්බෙන්නේ නැති වෙයිද? ෂෙයාර්ස් ලැබෙන මොකක් හරි අනුපාතයක් තියෙනවද? කාටද මේකේ ප්‍රමුඛතාවය තියෙන වැඩි කොටස් ප්‍රමාණයක් ඇප්ලයි කරන අයටද එහෙම නැත්නම් අඩු කොටස් ප්‍රමාණයක් ඉල්ලන අයටද ඇප්ලයි කරපු සම්පූර්ණ කොටස් ප්‍රමාණය හරි කොටසක් හරි හම්බුනේ නැත්නම් ඉතිරි මුදල් වලට මොකද වෙන්නේ? මෙන්න මේ වගේ ඔයාලට ප්‍රශ්න ගොඩක් ඇති. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරයක් දෙන ගමන්ම ඔයා දැනගත යුතු අනිකුත් දේවල් මින් ඉදිරියට අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මුලින්ම අපි බලමු ඇයි මේ IPO එකක් ඕවර් සබ්ස්ක්‍රයිබ් වෙන්නේ කියලා. සරලව කිව්වොත් IPO එකෙන් ඔෆර් කරලා තියෙන කොටස් ප්‍රමාණයට වඩා ඒකේ ඩිමාන්ඩ් එක එහෙමත් නැත්නම් ඉල්ලුම වැඩි වුණොත් ඒකට තමයි ඕවර් සබ්ස්ක්‍රයිබ් වීමක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ IPO එකෙන් ඔෆර් කරලා තියෙන මිලියන 71.5ක කොටස් වලට වඩා කොටස් ආයෝජකයෙන් ඇප්ලයි කරලා තියෙනවා කියන එක. අපිට ඉස්සරහට දැනගන්න ලැබෙයි අනවුස්මන්ට් එකකින් කොච්චර ප්‍රමාණයකින්ද මේ ඕවර් සබ්ස්ක්‍රයිබ් වීම වෙලා තියෙන්නේ කියලා. WTS එක නිකුත් කරපු ප්‍රොස්පෙක්ටස් එකේ එයාලා මේ විදියට basis of allotment වෙන් කිරීමේ පදනම කියලා ඉන්වෙස්ටර් කැටගරි කීපයක් දීලා තියෙනවා. මේ IPO ඔෆර් එකේ සයිස් එක බිලියන 3ට වඩා අඩු නිසා තමයිලු මේ ලිස්ටින් රූල් එක මේ IPO එකට ඇප්ලයි වෙන්නේ කියලාත් එයාලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඔයාලට මේ පේන විදියට සම්පූර්ණ IPO එකෙන් ඔෆර් කරලා තියෙන කොටස් වලින් කොච්චර ප්‍රතිශතයක් එක කාණ්ඩවලට වෙන් කරලා තියෙනවද කියලා හැම කැටගරි එකටම පික්ස් පර්සන්ටේජ් එකක් දීලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ ඉන්වෙස්ටර් කැටගරි වලට අයිති වෙන්නේ කාවද? ඒ වගේම ඔයාව අයිති වෙන කැටගරි එක මොකක්ද කියලා. රීටේල් ඉන්වෙස්ටර් කෙනෙක් කියලා කියන්නේ ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර් කෙනෙකුට, තනි ආයෝජකයෙකුට. ඒ වගේම මේ රීටේල් ඉන්වෙස්ටර් කියන කැටගරි එකට අයිති වෙන්න නම් ඇප්ලයි කරන්න පුළුවන් උපරිම කොටස් ප්‍රමාණය වෙන්නේ 14200යි. එහෙමත් නැත්නම් උපරිම වටිනාකම රුපියල් ලක්ෂයක් වෙනකම් පමණයි ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ මම හිතනවා මේ වීඩියෝ එක බලන ගොඩක් දෙනා අයිති වෙන්නේ මේ රීටේල් ඉන්වෙස්ටර් කැටගරි එකට කියලා. ඔයාලගෙන් ගොඩක් කට්ටිය ඉල්ලලා තියෙන කොටස් ප්‍රමාණය 14200ට අඩුයි කියලා මම හිතනවා. වැදගත් දෙයක් වෙන්නේ ප්‍රොස්පෙක්ටස් එකේ කියලා තියෙනවා මේ කැටගරි එක ඇතුලේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලාගෙන් අඩු කොටස් ප්‍රමාණයක් ඇප්ලයි කරලා තියෙන අයට ප්‍රයොරිටි එකක් ප්‍රමුඛත්වයක් හම්බ වෙනවා කියලා. ඒ නිසා ඔයා කුඩා කොටස් ප්‍රමාණයක් ඇප්ලයි කරපු කෙනෙක් නම් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඕවර් සබ්ස්ක්‍රයිබ් වීම නිසා ඔයාට සම්පූර්ණ ඉල්ලපු ගාණ හම්බුනේ නැති වුණත් සාධාරණ කොටස් ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ලැබේ. යුනිට් ට්‍රස්ට් ඉන්වෙස්ටර්ස් කියලා කියන්නේ SEC එක Security Exchange Commission එහෙමත් නැත්නම් සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අප්‍රූවල් එක සහිත යුනිට් ට්‍රස්ට් ෆන්ඩ් පවත්වාගෙන යන අවම වශයෙන් ශ්‍රී ලාංකිකයන් 500ක්වත් යුනිට් හෝල්ඩර්ස්ලා විදියට ඉන්න ෆන්ඩ්ස්. එම්ප්ලොයිස් ඇන්ඩ් ඩිරෙක්ටර්ස් කියන කැටගරි එකට අයිති වෙන්නේ සමාගමේ ඩිරෙක්ටර්ස්ලා සහ පර්මනන්ට් එම්ප්ලොයිස් කියන පිරිස. එතකොට මේ කැටගරි එකට IPO ඔෆර් එකෙන් වෙන් වෙලා තියෙන 10%ක ප්‍රමාණය සමාගමේ ඩිරෙක්ටර්ස්ලාගේ අභිමතය පරිදි ප්‍රිෆරෙන්ෂියල් බේසිස් එකක් මත කොටස් වෙන් කරගන්නවා කියලත් ප්‍රොස්පෙක්ටස් එකේ දීලා තියෙනවා. non retail investor කියන කැටගරි එකේ ඉන්නේ අනිත් කැටගරි තුනටම අයිති නොවන පිරිස. එතකොට මේ කාණ්ඩය තුළ institutions, high net worth individuals, foreign and local investors කියන පිරිස ඉන්නවා.
ඒ වගේම මේ කැටගරි එකට හම්බ වෙන 40%ක IPO ෂෙයා වලින් 50% දක්වා ප්‍රිෆරෙන්ෂියල් බේසිස් එකක් යටතේ තෝරාගත් ආයෝජකයන්ට දෙන්න පුළුවන් කියලත් ප්‍රොස්පෙක්ටස් එකේ සඳහන් වෙලා තියෙනවා. IPO එකක් කුඩා ප්‍රමාණයක් ෂෙයාර්ස් ඇප්ලයි කරන අයට ප්‍රමුඛත්වයක් දෙන්නේ ඇයි? මේක ඔයාලට වාසියක් වුණත් ඇයි එහෙම වෙන්නේ කියන එක ඔයාලටත් තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. සාධාරණව IPO එකේ ෂෙයාර්ස් ඉන්වෙස්ටර්ස්ලා වැඩි දෙනෙක් අතර බෙදා දීම ඒකේ එක අරමුණක්. එතකොට ඕනර්ෂිප් එක තැනකට එන එක වැළැක්වෙනවා. ඒ වගේම ෂෙයාර්හෝල්ඩර්ස්ලා ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ලික්විඩිටි එක වැඩි වෙනවා කියන එක. ඒත් එක්කම මාකට් එකේ ස්ටේබිලිටි එක ස්ථාවරත්වය වැඩි වෙනවා. වැඩි ලික්විඩිටි එක පවත්වාගෙන යන එක අලුතෙන් ලිස්ට් වෙන කම්පැනිස් වලට වැදගත්. ඒකෙන් මාකට් එක කිහිප දෙනෙක් එකතු වෙලා මැනිපුලේට් කිරීමේ හැකියාවක් නැති වෙනවා. ලිමිටඩ් කැපිටල් එකක් සහිත ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර්ස්ලා වෙන ඔයාලව ආරක්ෂා කරන එකත් මෙහෙම කරන එකේ තව අරමුණක්. CSE එකත් හැම වෙලේම ස්මෝල් රීටේල් ඉන්වෙස්ටර්ස් ලව ඉන්වෙස්ට් කරන්න එන්කරේජ් කරනවා අපිට පේන්න තියෙනවා. ඉතින් ඒක ඔයාලට හොඳ තත්ත්වයක්. මේ රීටේල් කැටගරි එක ඕවර්සබ්ස්ක්‍රයිබ් වුණොත් වෙන්නේ ඇප්ලයි කරන සම්පූර්ණ කොටස් ප්‍රමාණය හම්බෙන්නේ නැහැ. කම්පැනි බෝඩ් එකේ තීරණය කරන සාධාරණ ක්‍රමයකට තමයි ඒ හම්බෙන කොටස් ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒ ක්‍රමය ඇතුළේදී කුඩා කොටස් ප්‍රමාණයක් ඉල්ලපු අයට ප්‍රයොරිටි එකක් දෙනවා මම මුලින් කිව්ව විදිහටම. එතකොට ඒක ඔයාලට හොඳ chance එකක්. basis of allotment එක අවසන් වුණාට පස්සේ කම්පැනි එක CSE එකට දැනුම් දෙනවා. ඊට පස්සේ ඇප්ලයි කරපු අයට මාකට් ඩේස් 10ක් ඇතුළත දැනුම් දෙනවා ප්‍රොස්පෙක්ටස් එකේ සඳහන් කරලා තියෙන විදිහට. ඕවර්සබ්ස්ක්‍රයිබ් වීමෙන් පස්සේ ඉන්වෙස්ටර්ස්ලට හම්බෙන ෂෙයාර්ස් ප්‍රමාණය තීරණය කරාම ඉතුරු ෂෙයාර්ස් ප්‍රමාණය සඳහා මුදල් වලට රීෆන්ඩ් වීම මාකට් ඩේස් 10ක් ඇතුළත තමයි සිදු වෙන්නේ. උදාහරණයකට ඔයා ෂෙයාර්ස් 10000ක් ඇප්ලයි කරලා තිබ්බොත් හැබැයි වාට මේ ඕවර්සබ්ස්ක්‍රයිබ් වීම නිසා වාට හම්බුනේ ෂෙයාර්ස් 4000යි නම් ඉතුරු ෂෙයාර්ස් 6000ක වටිනාකම ඔයාට රීෆන්ඩ් වීම වෙනවා. අනිත් එක මේ රීෆන්ඩ් වීම සිද්ධ වෙන්නේ ඔයා ඇප්ලිකේෂන් එකේ දීලා තියෙන රීෆන්ඩ් මෙතඩ් එකට. ඔන්ලයින් බැංකින් නම් ඔයා දීලා තියෙන account number එකට ලැබෙයි. චෙක් එකක් විදියට ගෙදරට පෝස්ට් වෙන්න නම් ඔයා දීලා තියෙන්නේ ඒ විදියට ඔයාලට ගෙදරට චෙක් එක හම්බෙයි. අවසානයේට මට කියන්න තියෙන්නේ ඔයා රීටේල් ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර් කෙනෙක් නම් සහ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් නොවන විදියට IPO එක ක්ලෝස් වෙන්න ඉස්සෙල්ලා ඇප්ලයි කරා නම් අනිවාර්යයෙන්ම ඔයාට ඔයා ඇප්ලයි කරපු ෂෙයාර්ස් ප්‍රමාණයෙන් කොටසක් හම්බෙයි. ඕවර්සබ්ස්ක්‍රයිබ් වීම නිසා තමයි මේ ඇප්ලයි කරපු ප්‍රමාණයෙන් කොටසක් හම්බෙන්නේ. ඊට පස්සේ ඉතුරු මුදල් මාකට් ඩේස් 10ක් ඇතුළත ඔයාට රීෆන්ඩ් වීම වෙයි. එහෙම තමයි ප්‍රොස්පෙක්ටස් එකේ යාලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි මේ විදියට මේ වීඩියෝ එක අවසන් කරනවා. වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තාමත් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.